දැන් ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ පිස්තෝලයක් T56 අවියක් සඳහා ලබා දෙන මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒත් එක්කම සාර්ථක විමර්ශන කළා අත්අඩංගුවට ගන්නා ගිනි අවි වලට ඒ වගේම අනෙකුත් අත්අඩංගුවට ගැනීම වලට විශේෂයෙන්ම ත්‍යාග මුදල් වැඩි කරලා පොලිස්පති චක්‍ර ලේඛනයක් මා විසින් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මේ ත්‍යාග මුදල් වල ලබා දීමේ අපේක්ෂා කරන්නේ නිලධාරියන්ගේ ධෛර්යමත් කිරීම ඒත් එක්කම නීති විරෝධී ආකාරයට සමාජය තුළ සංසරණය වන අවි නිත්‍යානුකූල අත්අඩංගුවකට පත් කිරීම. නමුත් ඒත් එක්කම මේ ගිනි අවි සමාජයේ සංසරණය වීම තුළ කරන අපරාධ මැඩ පැවැත්වීම ඒත් එක්කම මිනිමැරීම් ඒ වගේ තියෙන අනෙකුත් කප්පම් ගැනීම ඒ වගේම සංවිධානාත්මක අපරාධ මැඩලීම අපේ මූලික මුඛ්‍ය පරමාර්ථය වෙනවා. ශ්‍රී ලංකාව තුළ සිදුවන සොරකම්, කොල්ලකෑම්, මුදල් වංචා කිරීම, පරිගණක අපරාධ වැනි විවිධ අපරාධ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුණු හා ඔවුන්ගේ කටයුතු සමග බැඳුණු සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම ශ්‍රී ලංකා පොලිසියේ මූලික වගකීම් බවට අද වෙනට පත් වෙලා තියෙනවා. පොදු මහජනතාවට තම තමන්ගේ එදිනෙදා කටයුතු බියෙන් සැකෙන් තොරව නිදහසේ කරගෙන යාමට අවශ්‍ය පරිසර සැකසීම ශ්‍රී ලංකා පොලිසියේ මුඛ්‍ය කාර්යභාරය වෙනවා. නමුත් සමාජය තුළ අපරාධ ඇතිවීමට හේතුව පොලිසිය නොවන අතර ඒට විවිධ සමාජීය ආර්ථික දේශපාලන හා ආගමික සංස්කෘතික කාරණා බලපාන බව අපි දන්නවා. මේ නිසා සමාජයේ පවතින අපරාධවල විවිධ උච්චාවචනයන් පිටින් පිට දැකිය හැකි වෙනවා. නමුත් සමාජීය ක්‍රියාකාරකම් වැඩි වන විට අපරාධ ඉහළ යාම සාමාන්‍ය කාරණයක්. මේවා මර්ධනය කරන යාන්ත්‍රණයේ පොලිසිය පමණක් නොවේ. නීති සම්පාදනයේ සිටම විමර්ශන කාර්යභාරයේ යුක්තිය පස්සේ දලීමේ ක්‍රියාවලිය හා බැඳුණු ආයතන රාශියක් තියෙනවා. අපට විමර්ශන කඩනම් කරන්න අපරාධකරුවන්ගේ අත්අඩංගුවට ගන්න, සාක්ෂි සම්පාදනය කරගන්න මේ සෑම දෙයකටම එහා සමාන බැඳුණු රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන සහ විවිධ වෘත්තීන් මෙන්ම මහජනතාවගේ සහාය අවශ්‍ය වෙනවා. පොලිසිය මේ සියලු ආයතන හා එක් ආයතනයක් ලෙස කටයුතු කළා. දැන් ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ පිස්තෝලයක් T56 අවියක් සඳහා ලබා දෙන මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒත් එක්කම සාර්ථක විමර්ශන කළා අත්අඩංගුවට ගන්නා ගිනි අවි වලට ඒ වගේම අනෙකුත් අත්අඩංගුවට ගැනීම වලට විශේෂයෙන්ම ත්‍යාග මුදල් වැඩි කරලා පොලිස්පති චක්‍ර ලේඛනයක් මා විසින් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මේ ත්‍යාග මුදල් වල ලබා දීමේ අපේක්ෂා කරන්නේ නිලධාරියන්ගේ ධෛර්යමත් කිරීම ඒත් එක්කම නීති විරෝධී ආකාරයට සමාජය තුළ සංසරණය වන අවි නිත්‍යානුකූල අත්අඩංගුවකට පත් කිරීම. නමුත් ඒත් එක්කම මේ ගිනි අවි සමාජයේ සංසරණය වීම තුළ කරන අපරාධ මැඩ පැවැත්වීම ඒත් එක්කම මිනිමැරීම් ඒ වගේ තියෙන අනෙකුත් කප්පම් ගැනීම ඒ වගේම සංවිධානාත්මක අපරාධ මැඩලීම අපේ මූලික මුඛ්‍ය පරමාර්ථය වෙනවා. ශ්‍රී ලංකාව තුළ සිදුවන සොරකම්, කොල්ලකෑම්, මුදල් වංචා කිරීම, පරිගණක අපරාධ වැනි විවිධ අපරාධ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුණු හා ඔවුන්ගේ කටයුතු සමග බැඳුණු සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම ශ්‍රී ලංකා පොලිසියේ මූලික වගකීම් බවට අද වෙනට පත් වෙලා තියෙනවා. පොදු මහජනතාවට තම තමන්ගේ එදිනෙදා කටයුතු බියෙන් සැකෙන් තොරව නිදහසේ කරගෙන යාමට අවශ්‍ය පරිසර සැකසීම ශ්‍රී ලංකා පොලිසියේ මුඛ්‍ය කාර්යභාරය වෙනවා. නමුත් සමාජය තුළ අපරාධ ඇතිවීමට හේතුව පොලිසිය නොවන අතර ඒට විවිධ සමාජීය ආර්ථික දේශපාලන හා ආගමික සංස්කෘතික කාරණා බලපාන බව අපි දන්නවා. මේ නිසා සමාජයේ පවතින අපරාධවල විවිධ උච්චාවචනයන් පිටින් පිට දැකිය හැකි වෙනවා. නමුත් සමාජීය ක්‍රියාකාරකම් වැඩි වන විට අපරාධ ඉහළ යාම සාමාන්‍ය කාරණයක්. මේවා මර්ධනය කරන යාන්ත්‍රණයේ පොලිසිය පමණක් නොවේ. නීති සම්පාදනයේ සිටම විමර්ශන කාර්යභාරයේ යුක්තිය පස්සේ දලීමේ ක්‍රියාවලිය හා බැඳුණු ආයතන රාශියක් තියෙනවා. අපට විමර්ශන කඩනම් කරන්න අපරාධකරුවන්ගේ අත්අඩංගුවට ගන්න, සාක්ෂි සම්පාදනය කරගන්න මේ සෑම දෙයකටම එහා සමාන බැඳුණු රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන සහ විවිධ වෘත්තීන් මෙන්ම මහජනතාවගේ සහාය අවශ්‍ය වෙනවා. පොලිසිය මේ සියලු ආයතන හා එක් ආයතනයක් ලෙස කටයුතු කළා. සමාජයේ ගැටුමක්, ගැටලුවක්, ආපදාවක්, අපරාධයක් සිදු වුණාම මහජනට මතක් වෙන්නේ ඒ වගේම දුවගෙන එන්නේ පොලිසියටයි. මෙසේ පැමිණෙන පුද්ගලයන්ට යුක්තිය සහ සාධාරණත්වය ලබා දීම අපගේ පරම වගකීම බවට පත්. කුමන ආකාරයේ අභියෝග තිබුණත් භෞතික හා මානව සම්පත්වල විශාල හිඟයක් අද වෙනට ශ්‍රී ලංකා පොලිසිය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඒවට යම් යම් පහසුකම් පවතින රජය මේවන් කළා තියෙනවා. අපිට වැඩියෙන්ම තියෙන මානව සම්පත් හිඟකම 24000ක මානව සම්පත් හිඟකමකින් තමයි ශ්‍රී ලංකා පොලිසිය මේවනට යන්නේ, ඉදිරියට යන්නේ. නමුත් රජය මං හිතන්නේ මේ අවුරුද්දෙත් අපිට 5000ක් බඳව ගන්න කටයුතු
කරමින් පවතිනවා. ඒ වගේම සමාජයේ පවතින සංවිධානාත්මක අපරාධයන් කැපවීමෙන් විසඳීමට කටයුතු කරන නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂාව සහ ඔවුන්ට අවශ්‍ය අවස්ථාවලදී ප්‍රශංසාවද පුදු කළ යුතුයි. සත්භාවයෙන් කටයුතු කරන ඕනෑම නිලධාරියෙක් වෙනුවෙන් පෙනී සිටීම ආයතනයේ ප්‍රධානියා විදියට මාගේ වගකීමක් බවට පත් වෙනවා. සත්භාවයෙන් ඉටු කරන ලබන ඕනෑම යුක්තිසහගත කරුණක් වෙනුවෙන් එම නිලධාරීන්ගේ ආරක්ෂා කිරීමට සෑම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේම වගකීමක්. පොලිස් නිලධාරියන් සම්බන්ධව පවතින අවශ්‍යතාවයන් අප විටින් විට රජය වෙත ඉදිරිපත් කරනවා. මේ සෑම කාරණයක් පිළිබඳ ධනාත්මකව සලකා බැලීමට මේ වන විට ගරු අමාත්‍යතුමාත් ගරු ජනාධිපතිතුමාත් අවශ්‍ය පියවර ගනිමින් තිනවා.